This is the last hour of night. By the time only those who are awakened early could be seen on the roads, while the others are still asleep as dead. Those who waked up early would briskly reach the success. This is a story about people who awoke early. A story about a group of people who achieved success of their own trade, occupied with Trishaw Transport Service, which was still in an informal and unorganized state. It was before more than 30 years when the Trishaw was introduced in Sri Lanka as a means of transport. By the end of 2012, there were 800,000 of Trishaws on the roads in this country. There are more than 3 million people who are depend directly or indirectly on the trade. The fact that the rural mortality rate in Sri Lanka has gone down after the introduction of Trishaw shows the worthiness of this means of transport. But unfortunately, the prevailing wave of the society on the Trishaw is not much optimistic. It is often accused of treating passengers wrongly and being involved in various illegal acts. The rude behavior of few persons involved in the trade has been affected badly on the self-respect of the majority. පෞද්ගලිකව මගේ දරුවට පවා මගේ රස්සා තාත්තගේ රස්සාව මගේ රස්සාව ත්‍රිරෝධ රත කියලා පාසලේදී කියන්න බැරි තත්ත්වයක් උදාලා තිබුණා. මෙහිදී මට එක තැනක ආවා මේ රස්සාවේ තවදුර රැඳී සිටිනවාද ඉවත් වෙනවද? එතෙන්දී මට ආවා පැහැදිලිවම අදහසක් ඉන්දියාවෙන් ආපු බෞද්ධ ධර්මය බෞද්ධ දර්ශනය භාවිතා කරලා සසරෙන්තර වෙන්න පුළුවන් නම් ගැටළු විසඳුම් හොයන්න බැරි ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒ වගේම මට විශ්වාසයක් ආවා ඉන්දියාවෙන් ආව මේ ත්‍රිරෝධ රථය මගේ ජීවන ජයග්‍රහණ සඳහා භාවිතා කිරීමට හැකි කියන විශ්වාසය මට ඇති වුණා. ඒ අනුව මම කල්පනා කළා විනයගරුක රියදුරු පිරිසක් බිහි කිරීම සඳහා නායකත්වය අරගෙන අපේ ත්‍රිරෝධ රථ ප්‍රජාව දැනුවත් කරලා මේ අභියෝගය ජය ගන්න. අපිට ඒක කරන්න හැකි වුණා. By the year 2002, the police department of Sri Lanka had been concerned for organizing Trishaw drivers in capital for strengthening the country's security. In the process, few drivers who concerned about the respectability and the future of the trade had come together and started to work for developing well-disciplined worker and service. They were from Colombo, low-income areas. මා තීරෝදාත රියදුරෙක් වශයෙන් මරදාන මරියකඩේ පොඩිපල්ලි ඇසල තමයි සේවය කෙරුවේ. ඒදී මට රතවාහන පොලිසියේ මරදාන ලැබුණා පණිඩක් රැස්වීමකට කැඳවලා. ඉතින් මරදාන පොලිසියේ නවත්තා තිබු ගල් කර තිබු වස් රථයක තමයි රැස්වීම පැවැත්වුවේ. ඒදී ලලිත් ධර්මසේකර සවතුමා විසින් ප්‍රකාශ කෙරුවේ තීරෝදාත රියදුරා විනයකරුක රියදුරෙක් බිහි කිරීම සහ ත්‍රිවිධ රියදුර කර්මාන්තය කොට නැගීමේදී ත්‍රිවිධ රියදුරාට සහනයක් ලැබෙනවා. ඒදී නිල ඇඳුමක් අවශ්‍යයි ප්‍රකාශ කෙරුවා. ඒදී මා ඒ කැහලා පිළිගෙන තීරෝධ රථ රියදුරෙක් වශයෙන් කටයුතු කිරීමේදී සමස්ත ලංකා තීරෝධ රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සාමාජිකගෙන මම මේ බණ්ඩාගාරික වශයෙන් කටයුතු කරන අතර ත්‍රිවිල් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරනවා. අපි ත්‍රිවිල් සංගමය ආරම්භ කරලා මුලින්ම යුනිෆෝම් එක අඳුනලා දුන්නා. ඒකත් එක්කම අපි කල්පනා කරා මේ පාරිභෝගිකයා කොහොමද විශ්වාසය දිනාගන්නේ කියලා. ඒකයි තමයි අපි කල්පනා කරේ මේකට මුහුණ දෙන්න නම් මේ පාරිභෝගික විශ්වාසය දිනාගෙන ත්‍රිරෝධ කර්මාන්තය නංවන්න නම් ත්‍රිවිල් රියදුර සම්බන්ධයෙන් තියෙන සමාජ මතවාද වෙනස් කරන්න නම් මේ ගාස්තු පිළිබඳ තියෙන ප්‍රශ්නයට විසඳුමක් සොයාගත යුතුයි කියලා මම හිතන්නේ මේ වෙලාවේ ලලිත් ධර්මසේකර අපේ සභාපතිතුමා උත්සාහ කරා ව්‍යාපාරිකයෙක් සම්බන්ධ කරගෙන මේ මුලින්ම ඩිජිටල් මීටර් එකක් ලංකාවට ගෙන්න ගන්න. ඒ අවස්ථාවේදී කවුද මේ ඩිජිටල් මීටර් ඉස්සෙල්ලම සවි කරන්න කියලා බැලුවාම ඒ සම්බන්ධව කතා කරාම ඒ අභියෝගය මම බාර ගන්න කැමති වුණා. ඒ වෙලාවේ ඒක නිසාම මුල්ම ඩිජිටල් මීටර් එක මගේ තීරුවක් තමයි හයි කරගන්නේ. ඒ හයි කර ගැනීමත් එක්ක ලොකු විරෝධතාවයක් පැන නැගුණා. මොකද හැමෝම හිතුවේ මේ ත්‍රිරෝධ රථවලට මීටර් සවි කිරීම ත්‍රිරෝධ රථ රියදුරාගේ ගසා කෑමට
නැත්නම් වැඩිපුර මුදල් හම්බ කර ගැනීමට බාධාවක් කියලා තමයි ඒගොල්ලෝ කල්පනා කරේ. 2005 ජනවාරි 6 වෙනිදා අපිට පළවෙනි ඩිජිටල් මීටර එක අපිට හම්බුණා නුවර මහත්තයෙක් තමයි අපිට ඒ ඩිජිටල් මීටර දෙක පළවෙනියටම ගෙනල්ලා දුන්නේ. ඉතින් එතකොට අපි මෙතන ලලිත්ලා ගෙදර අහලා පහලා තියෙන නිසා අපි මෙතනදී තමයි ඒ ඩිජිටල් මීටරය අපේ අතට හම්බුනේ. හැබැයි ප්‍රශ්නයක් තිබුණා. මේ ඩිජිටල් මීටර එක හයි කරන්න ලංකාවේ වෙන කවුරුක්කුත් මම හිතන්නේ දැනගෙන හිටියේ නැහැ පළවෙනි ඩිජිටල් මීටර එක නිසා. ඊට පස්සේ සිද්ධ වුණා ඒකේ තියෙන මැනුවල් එක බලාගෙන මෙතන තියාගෙන යට රිංගලා ඒ මැනුවල් එකේ තියෙන විදියට ඩිජිටල් මීටර එක හයි කරගත්තා. මෙතනින් මීටරේ හයි කරගත්තා. මේ විදියටම කොටහේන පාක් එකට ගියා පුරුදු විදියට රස්සාව කරා. දැන් තමගේ තිරෝධ රට නැවතුම මම සමස්ත ලංකා තිරෝධ මුක්ති සමිතියේ බැඳිලා මර්දාණයෙන් කැලුම් ජයසුන මහත්මයාට පසුව දෙවැනියට මීටර් සහාය කර අපේ කර්මාන්තයේ විධිමත් කිරීම සඳහා උත්තේ ගරුත්වය ඇති කර ගැනීමට කටයුතු කරමින් මෙතන මම මීටර් දැමුවේදී මට නොයෙකුත් ගැටලු බාධක ඇති වුණා. නමුත් ඒ වලට මම මුහුණ දීලා අපේ වෘත්තීය ගරුත්වයෙන් කර්මාන්තයේ ඉදිරියට යෑම සඳහා කටයුතු කෙරුවා. ඊට පස්සේ 2005 දී තමයි ප්‍රථම මීටර් දැමීමේ කණ්ඩායමේ මමත් එක් සමාජිකයෙක් හැටියට මීටර් සවි කළේ. වැල්ලවත්ත නියෝජනය කරමින් ප්‍රථම මීටර් සවි කිරීම සිදු කළේ මට. එතකොට මීටර් සවි කරද්දී මීටර් සවි කරලා දුවද්දී එවකට මම මේ දැනට දුවන මේ දැනට සේවය නොකර මේ ස්ටෑන්ඩ් එකකින් හිටපු කට්ටියගේ දැඩි විරෝධයකුත් මත තමයි අපි මේ සවි කරලා අපි ක්‍රියාත්මක වුණේ. ඉල්ලුමට සැපයුම දෙන්න බැරි තරම් පාරිභෝගික ආකර්ෂණයක් මේ මීටර් දාලා දුවද්දි ඇති වුණා. ඒක ඒ ප්‍රමාණය අපි 16 දක්වා ඉහළ යද්දි අපිට බැලරුම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මොකද අපි මේ පාරිභෝගිකයා සම්බන්ධ කරගනිද්දී ඒ සම්බන්ධ කරගන්න පිළිවෙල කොහොමද හදාගන්නේ කියන එකත් එක්ක තමයි අපිට මේ කෝල් සෙන්ටර් එකක් කියන අදහස මතුවෙන්නේ. මෙන්න මෙතන තමයි මේ විරෝධ රට පොලිස් සෙන්ටර් කියන එකේ උප්පත්තිය හැදුන් තැන. මෙතෙන් තමයි අපේ එතෙක්කල් තනියෙන් කටයුතු කරන්න ගිහිල්ලා තියෙන අපහසුතාවය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඇති ප්‍රශ්න හැමදෙම සාකච්ඡා කරද්දී මෙතන තමයි අපි එදා එකතු වුණේ. අපි ඉස්සෙල්ලාම පාරිභෝගිකයන්ට දුන්නේ අපේ රියදුරන්ගේ නම්බර ටිකයි නම් ටිකයි දාලා මේ විදියට. කණ්ඩායම් වැඩි වෙනකොට මේ වගේ පත්‍රිකාවක් දෙන්න ඕනේ. මේක ඇත්තටම ප්‍රශ්නයක්. අපි සාමාන්‍ය මේක සාකච්ඡා කරද්දී දිගින් දිගටම අවශ්‍ය විසඳුම් හොයන්න තමයි අපි කටයුතු කළේ. එතනදී මිස්කෝල් අපිට මේ මිස්කෝල් ගහලා හයර් ගන්න එක මොකද එක්කෙනෙකුට විශාල මිස්කෝල් ප්‍රමාණයක්. කියන්නේ අපි එක්කෙනෙක් කියනවා 15 දෙනෙකුගේ මිස්කෝල් ප්‍රමාණයක් එනවා එක්කෙනෙකුට. එතකොට ඊළඟට අපිට පාරිභෝගික හම්බෙන කෝල් එක කොහොමද මේ හයර් එක දෙන්නේ අනිත් කෙනෙකුට කියන ප්‍රශ්නය ආවා. අනික තමයි පාරිභෝගිකයට විශාල වශයෙන් 16 දෙනෙකුට කෝල් කරලා බලන්න වෙනවා කවුද මේ වෙලාවේ ෆ්‍රී ඉන්නේ කියලා. එතකොට ඒ අදහසත් එක්ක තමයි අපිට මේ කෝල් සෙන්ටර් කියන එක කියන්නේ එක ටෙලිෆෝන් නම්බර එකක් පබ්ලිෂ් කරලා පාරිභෝගිකයට ඒක හරහා එන හයර් අපි අතර බෙදා ගැනීමේ ක්‍රමවේදයක තමයි මේ කෝල් සෙන්ටර් කියලා මම හිතන්නේ එදා අපිට ආවේ. By the time, there were 16 drivers wearing a uniform who had meters in their vehicles. Yet, they had not any place to discuss their issues but a road aside. Most of their meetings were held on both sides of the trench at Fonseca Lane, Bambalapitiya. අපි ඇති කරන ලද වැඩපිළිවෙල මෙතෙක්කල් මේ රටේ තීච්ච කුලීරත ව්‍යාපාරය මෙත කැබ් සර්විස් ක්‍රමය නෙමෙයි. තිරෝධ රියදුරාගෙන් මධ්‍යස්ථානයේ පවත්වාගෙන යාම සඳහා දෛනිකව රුපියල් 50ක වගේ මුදලක් තමයි අය කළේ. එහෙම නැත්නම් එතෙක් පවත්වන 115-20 කමිෂන් ලබා ගැනීම නෙමෙයි. මේක ව්‍යාපාරයෙන් ඔබට ගිය ත්‍රිවිධ කර්මාන්තයේ අභිවෘද්ධිය තකාම රියදුරාගේ අභිවෘද්ධිය වෙනුවෙන්ම කරගෙන යන වැඩපිළිවෙලක් හින්දා අපිට පුළුවන් නා එවැනි ලංකාවේ පළනතාවට වඩා සාධාරණ සූරාකෑමෙන් තොර වැඩපිළිවෙල ලංකාවට හඳුන්වා දෙන්න. මෙතන තමයි මේ තිරෝධ කර්මාන්තයේ මහා විප්ලවීය වෙනසක් සිදු කිරීමට පාදක වෙච්ච දුරකථන මධ්‍යස්ථානය බිහි කරපු තැන. මේ අපි කැලුම් ජයසුන මහත්තයාගේ එදා අපි තිරෝධ කර්මාන්තයට අද මහා විශාලයෙන් කතා කරන දෙයක් මේ පුංචි ඉඩකඩේ මෙතුමාගේ ගෙදර මේ ස්ථානයේ තමයි අද මේ පේන්න තියෙන දුරකථන මධ්‍යස්ථාන ජාලයක් බවට පත් වෙලා තියෙන විශාලම දුරකථන මෙහෙයුමකට තිරෝධ කර්මාන්තයේ පාදක කරගත් ස්ථානය. අපි කරද්දී අපිට තිබුණා ජංගම දුරකථන සිම් එකක් භාවිතා කරලා තමයි අපි මේ කටයුත්ත කරන්න ගියේ. හැබැයි එතනදී ජංගම දුරකථනයක් භාවිතා කරන වෙනුවට කාර්යාලීය මානසිකත්වය කියන එක ඇති කරගන්න අපි එක තැනක ඉඳන් අපි මේක ආරම්භයේදීම අපි හිතුවා මේක කාර්යාලයක් හැටියට ඉදිරියට ගෙනියන්න.
අන්න ඒකෙදි අපිට මේ කාර්යාලය මානසික ඇති කර ගන්න ඕන නිසා මේ දුරකථනයට SIM පතක් යොදලා පාවිච්චි කරන්න පුළුවන් මේස උඩ තියන්න පුළුවන්. සාමාන්‍ය දුරකථනයක් පාවිච්චි කිරීම සඳහා දැඩි වෙහෙසක් ගන්න වුණා මේ දුරකථන සොයා ගැනීම සඳහා. මෙන්න මේ ෆෝන් එක තමයි අපි පාවිච්චි කරේ. මේ විදිහට අතින් තමයි ලිව්වේ. Gradually, their work had attracted a lot of attention. They attempted to succeed their experiment with maintaining daily reports and interviewing passengers. As a result, Kalum Jayasumana and his wife forced to move to the new residence with their children. The small house in Modara would not fit anymore for the work. By the time, a fair number of new members were in the organization. අපි අබේරත්න මාවතේ ගෙදර ඉඳලා පවුල පිටින්ම කුලියට එනවා මේ ගෙදරට 2009 අගෝස්තු 23 පැමිණිලා 2009 සැප්තැම්බර් 2 වෙනිදා තමයි අපි ආයතනය. මීටර් ටැක්සි කියලා අපි මෙතෙක් කල් කරගෙන ගිහපු වැඩසටහන බජට් ටැක්සි බවට පරිවර්තනය වෙනවා. සංගමයක් හැටියට කරගෙන ආපු වැඩපිළිවෙල ත්‍රිවිල් ලංකා පුද්ගලික සමාගම හැටියට පරිවර්තනය වෙනවා. එතකොට මෙතනදී තමයි අපිට මේ තාක්ෂණ එකතු කර ගැනීම සඳහා කටයුතු කරන්නේ. ඒදී අපි විශාල අරගලයක් කරන්න සිද්ධ වෙනවා මේ තාක්ෂණය එකතු කරගන්න යද්දී. ඒ සඳහා ආයතන ගණනාවක් සමග ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒකෙදී අපි සාර්ථකත්වය ලබනවා ඒ අරගල තුලින්. ඊළඟට අපි මේ වෙනකොට ඊට පස්සේ අපි ඊළඟ අවස්ථාවේ මම හිතන්නේ මේ ඒ දියුණුවත් සමග අපි ඒ වෙනකොට සේවකයන් 5 දෙනෙක් හිටියනේ අපිට එතකොට. ඔව් කලින් සේවකයන් 5 දෙනෙක්ගෙන් ආරම්භ කරලා අපි සේවකයන් 27 දෙනෙක් දක්වා මෙතනින් 27 දෙනෙක් දක්වා වර්ධනය වෙලා මෙතන මේ තාක්ෂණ සම්පූර්ණ කරගෙන ඒ කරගෙන යද්දී තමයි ඇත්තටම අපිට සිද්ධ වෙනවා අපි කරගත්ත අරගලය ඇතුලේ ලංකාවේ ප්‍රබල sannivedana දුරකථන සපයන ආයතනයකට මෙන්න මේ කුරුණ පවා ලබා දෙන්න සිද්ධ වෙනවා ඒ කටයුතු කරලා. Trishaw Transport Service, which concerned as a job of ignorant and poor people, became related with modern information technology. The result was an increase in their income. As they organized furthermore, the new budget taxi office was inaugurated and the new office was located near the Ratanapidiya Canal. While the old-fashioned drivers who immersed in pessimism were continuing to complain, the incomes of all the other drivers in new trends had been risen. මීටර් දැම්මොත් අපිට වෙන්නේ දැන් පෙට්‍රල් ගණන් ගියාම මීටර් ආව වෙනස් කරන්න එකපාරට වෙනස් කරන්න බෑනේ. දැන් අහලා වෙනස් කරන කොච්චරද වැඩි වෙන්න ඕනේ මේ අනිත් පාර්ට්ස් එහෙම ගොඩක් ගණන්. දැන් අපිට පෙට්‍රල් වැඩි වුණාම පාඩුත් ගොඩක් ගණන් යනවා. ඒත් අපිට මේ රස්සා කරන්න ගොඩක් අමාරුයි දැන්. දැන්ට ගොඩක් අමාරුලා තියෙන අපිට ආදායමත් 50% කට දැන් බහැලා තියෙන්නේ. සාහනයක් තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ. ආදායම් තත්ත්වය නම් අඩුයි කොහොමද ටයර් අඩුයි. ටයර් එච්චර නෑ මේ දවසට දෙකක් වගේ තමයි. පොඩි හයර් තියෙන ළඟ ඉතින් ගම් වල. It became imperative for the new drivers to follow a class which made them aware of the new laws and ethics of the trade. All the workers would participate in workshops and lectures conducted by the scholars. In each vehicle, now there was a meter showing the price, the personal details of the driver as well. And this idea caused to please the passengers. මම ලංකාවේම 12 වෙනියට දැන් මම මීටර හයි කරේ මීටර හයි කරලා එහෙම යනකොට මේ වගේ යුනිෆෝම් එකක් ඇඳලා ස්ක්‍රීන් එකට සපත්තු දාලා සේවය කරනකොට මගේ කස්ටමර්ස්ලා බොහොම කැමැත්තෙන් මාව නිතරම ප්‍රයෝජනවට ගන්න පටන් ගත්තා. එහෙම ගන්නකොට මගේ ආදායම ඊටම සරු වුණා. 2008 ගාස්තු මීටරේ හඳුන්වා දුන්නායින් පස්සේ 2008 මැයි 29 වෙනිදා ගාස්තු මීටරේ සවි කරලා මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා ඉහළ ආදායම් වාර්තා කරා. මීටරේ ප්‍රචලිත වීමත් සමගම සමාජගත වීමත් සමගම අපේ ආදායම එන්න වැඩි වුණා. මම 2013 මේ වෙනකොට මගේ දවසේ ආදාය රුපියල් 5500ට වැඩිය මම හොයනවා. අපේ වැඩපිළිවෙල තුලින් ඉතා සාර්ථක ලෙස කුලිරත්න රිදුරාගේ අභිවෘද්ධිය මේ ආදායම් වැඩි වීම සියල්ල සිදු වෙද්දී මේ කුලිරත්න ප්‍රවාහන සේවාවේ යම් ඉඩක් ඇති වුණා ඊළඟ පියවරට. ඒ අඩුව භාවිතා කරලා සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කුලිරත් හැටියට ඉන්දියාවේ ගෙනව ටාට්නම් රථය භාවිතා කරලා විරෝධ රිදුරාගේ රථගාල් වලට 120 කෝටයකට ඒ ටාට්නම් රථ ඇතුළු කරන්න උත්සාහ කළා. ඒක අපි දැක්ක දුර කර්මාන්තර බරපතල හානියක් වෙනවා. ඒ නිසාම සෙසු ලියදුරුත් වෙනදා වගේම එරෙහි වුණා. එතෙන්දී අපි එරෙහි වෙලා උද්ඝෝෂණ වර්ධනය කරන වෙනුවට අපේ